Thế cả năng එක එකන දීපු අවුරුදු දෙකේ සමාජයේ දෙකක් තිබ්බා. 2022ක් තියෙනවා. මම කිව්වේ 16යි 20යි හදන්න. හරි. 16 කාණ කොටක් කියන මම ඉක්මනට හදන්න ඉක්මනට මම කවුරුද කියන්නේ? ඔව්. x උඩ එක එක යට x එහෙමයි කියන්නේ. ඊට පස්සේ එකතු කිරීම ඔය තියෙන්නේ කොහොම සරලයි මේ දෙන්නාගේ හරයන් දෙක සමාන කරගන්න තියෙන්නේ. අපිට පුළුවන් මෙයත් දෙකෙන් ගුණ කරගන්න පුළුවන්. උත්තර එනවා 2x මෙතන 2යි මෙතන 1යි කලබල නැතුව දාන්න තුන මේවා කලබල වෙලා ආයි 1යි එකතු කරලා දෙක දාන්න ඒවා වෙනස් වැඩ කරන්න යන්නපා ගන්න පුළුවන් ලකුණු පරිස්සමට ගන්න ඕනේ කියන එක තේරෙනවනේ. දෙකක් තියෙනවා 2020යි 16යි කිව්වේ. ඊට පස්සේ ආයෙත් 2016 තව ගානක් තියෙනවද දරුවනේ? එකයි තියෙන්නේ 2018 හරි 16 එකයි 16 ඊට පස්සේ තියෙන්නේ 2020 මම කිව්වේ 20 මොකක්ද ගාන? එකයට x යි. ඊළඟ එකයට 3යි x සමානයි තුනෙන් දෙක. එතකොට ඒකේ සමීකරණයක් විතර තියෙන ආයෙකම වීජ්‍ය භාග කියලා ගානක් නැද්ද? නෑනේ. කමන්නේ. කලබල වෙන්න එපා. වදේක ඒක ඒ ගානක් නෙමෙයි. 2020 දැන් කමන්නේ එකක් හදන්න පුළුවන් එකක්. 2020 තව ගානක් තියෙනවද? නෑ වීජ්‍ය භාග සහිත සමීකරණයක් මේකත් හරි. 2020 එතකොට දෙකකට යන්න පුළුවන් අපිට. හරිද? මම මේකත් හදන්නම්. පුතේ මේ බලන්න. මේ මම කියලා දෙන්නම කිව්ව ඕගොල්ලන්ට වීජ්‍ය භාග එකතු කිරීම අඩු කිරීමත් එක්ක සමීකරණ දෙකට ඇඩ් කරන එක සමාන ලකුණක් දාපු ගමන් සමීකරණ. බය වෙන්න එපා. ඒවත් මේ ක්‍රමයේම තමයි මොකද වෙන්නේ. මෙතන අපිට පුළුවන් දරුවනේ හරයන් දෙක සමාන කරන්න මෙයන් 3ෙන් ගුණ කරන්න පුළුවන්. එතකොට 3x උඩ එනවානේ 3න් එකක් අඩු කරාම 2යි සමානයි 2යට 3යි කියලා හිතන්න මේ පියවර විතරක් ලිව්වා කියලා එකක් හම්බෙලා තියෙනවා. එනිසා ඒව හදන්න නැතුව ඉන්න එපා. තාම ඉවර නෑ. දැන් අපිට පුළුවන් සමාන ලකුණු දෙපැත්ත මේ ආකාරයට තියෙද්දී හරස් ගුණිතය පාවිච්චි කරන්න පුළුවන්. හරස් ගුණිතයේදී මොකද්ද වෙන්නේ දරුවනි? මේ පැත්තෙන් ගුණ වුණාට පස්සේ මෙයා 6 වෙනවා. එහා පැත්තෙන් ගුණ වුණාට පස්සේ එයා 6යි x බවට පත් වෙනවා. දැන් මොකද වෙන්නේ? දෙපැත්තම 6න් බෙදා ගන්න පුළුවන්. උත්තරය අපිට ලබා ගන්න පුළුවන් x සමානයි 1 කියලා. පැහැදිලිද? හරි. එහෙනම් ඉක්මනට ලියා ගන්න මේ 2020 තව ගානක් තියෙනවා. ඒකත් අපි ඔබම හදමු. 2020 පුතේ ඊගාව ගානක් මම පොඩ්ඩක් කියන්න. 2020 ම දින එකක් තියෙනවා. 3යි x යට y 5යි y වර්ගය 6යි මෙතන ගුණ කිරීමද බෙදීමද? එතකොට ඔයාලට මතකයි නේද මම අර කියපු කතන්දරය 3 ගුණ කිරීම ඕනගේ කියන්න පුළුවන් ගුණ කිරීම 5 ගුණ කිරීම y ගුණ කිරීම y විශේෂයෙන් මේ y ක තමයි මෙහෙම එන්න ඕනේ මේවටත් ලියවට කමක් නැහැ. බෙදීම y ගුණ කිරීම 6යි 6 ගුණ කිරීම x. මට එන්න ඕනේ විශේෂයෙන් මෙයාට විතරයි ගුණ කිරීම අනිත් ඒවාට ගුණ කිරීම දැම්ම කියලා ප්‍රශ්නයක් නැහැ. කෑ ගහන්න. දැන් y ට y මෙතන සුළු කරගන්න පුළුවන් x ට x සුළු කරගන්න පුළුවන්. ඔව් 6ට 6 ගොඩවල් 1යි කියලා එතන උඩින් දාන්න. sorry 3ට 3 ගොඩවල් 1යි 6ට 3 ගොඩවල් 2යි. තාම මොකක් කැපෙන්නේ නැහැ. දැන් මේ උඩ ඉතුරු වෙච්ච ටික මතක තියාගන්න. දැන් ඔයාලට දැනටත් මේ ඇහැ පැටලෙන තත්ත්වයක් ඇවිල්ලා තියෙන්නේ. දැන් මෙහෙම තියෙද්දි දරුවෝ වෙන වෙන උත්තර ලියවෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක මේ ඉතුරු වෙච්ච ඒවා තියෙන්නේ පොඩ්ඩක් රවුමක් ගත්තා. ඉතුරු වෙච්ච ඒවා පොඩි රවුමක් කරලා. මෙතන ඉතුරු වෙච්ච ඒවා මොකුත් නැහැ. හැබැයි මේ යට තියෙන දෙක සමානලට අමතක වෙන්න පුළුවන්. ඒ නිසා යාගෙන පොඩි රවුමක් අදින්න. දැන් බලන්න හොඳට කැපිලා පේනව නේද? ඒකෙදි කළු පෑන, නිල් පෑන, ලා නිල් පෑනක් වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. දුඹුරු වගේ පෑනක් කිංචට ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ගණිතේ නම් ওই පෑන ප්‍රශ්න ඇත්තටම නෑවා සිංහල වගේ විෂය වල තමයි තියෙන්නේ. තේරුණාද? එතකොට අපිට මෙතන පුළුවන් 5යි y බෙදීම 2යි. දැන් මේ අහන්න. දැන් හිතන්න එපා සර් මේ අපිට මේ රවුම් වදින්න ඕනේ අපිට මේ උත්තරේ ගන්න පුළුවන් කියලා. මේ මම ඔයාලා පරිස්සම් කරන්න හදන්නේ. ඒක දරුවෝ ඔයාලට තේරෙන්නේ පුළුවන් ගාන වර්ධනයට තමයි මේ தත්ත්වය දැනෙන්නේ. ඒක හරියම මාරු අත්දැකීමක්. හොඳේ. ලස්සනට හදාගන්න. අපි ඊගාව මාතෘකාවට යනවා. මොන මාතෘකාවක් දෙකක් දැන් ඉවරයි.
දෙකක් නෙමෙයි සමහර දැන් ඇත්තට තුනක් වෙනවා සමහර වෙලාවට අවුරුද්දට දෙකක් ආවොත්. රයිට් ඉක්මන් ගන්න. මේ ගණන් හරිද? සර් මම පොඩ්ඩක් අහන්න. හරිද? අය අපි ඉදිරියට යන්න. දැන් තුන්වෙනි මාතෘකාව මොකක්ද අපිට තියෙන්නේ? දර්ශක පරිවර්තන. මේක දැන් අර දරුවෙන් මගෙන් අහපු ප්‍රශ්නයක් එක්ක සම්බන්ධිතයි. උදාහරණයක් දර්ශක ලඝු මගෙන් නේද? දර්ශක ලඝු විභාග වෙන්න පුළුවන් ආකාර දෙකක් ලියා ගන්න මෙන්න මෙහෙම. දර්ශක ලඝු ලැබිය හැකි ආකාර දෙකකි. දර්ශක ලඝු ලැබිය හැකි ආකාර දෙකකි. अंक 1 लिया गන්න अंक 1 පුතේ ලඝු දර්ශක බවට පත් කිරීම अंक 1 ලඝු දර්ශක බවට පත් කිරීම හරි ලඝු දර්ශක බවට පත් කරන එකේ මම ඔයගලන්ට ගණන් දෙකකින්ම මේක තේරුම් කරගෙන යන්න. මේ බලා ගන්න. ලඝු දර්ශක බවට පත් කිරීම කියලා කියනකොට අපිට පුළුවන් මෙන්න මේ විදිහට log 5 125 සමානයි 3 කියලා දාන්න පුළුවන්. ඔය එක ගන්න. හරිද? තව එකක් මම දාන්නම් මේකම විදිහට එන්න පුළුවන්. log 3 x සමානයි 7. ඊගාට තව එකක් වෙන්න පුළුවන්. log 100 සමානයි 2. මොන බලන්න දරුවෝ. ගණන් තුනක් මම ගත්තේ. ඔයාලට පේපරේදී මේක නිකන් වෙනස් විදියට එනවා. ඒ කියන්නේ මෙතන එන්න පුළුවන් ප්‍රශ්නය ඒ කියන්නේ මේකේ ප්‍රධාන මාතෘකාව තමයි ලඝු දර්ශක බවට පත් කිරීම. පැහැදිලිද? එතකොට පේපරේදී ඔයාලා මේ වගේ ලඝු දර්ශක බවට පත් කරන්න කියලා ඉන්නේ නැහැ ප්‍රශ්නේ. මේ විදි එකක් ඔයගොල්ලන්ට දෙනවා. එතකොට ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ මේ දිලා තියෙන ලඝු. එහෙනම් ලඝු දුන්නා නම් අනිවාර්යයෙන් මේ ඇතුළේ තියෙන සංගවිත ප්‍රශ්න මොකක්ද? දර්ශක බවට පත් කිරීම කියන එක ඔයගොල්ලෝ උඩට දාගන්න. මේක පේපරේදී දෙන්න දරුවෝ දර්ශක බවට පත් කිරීම නෙමෙයි. පිළිතුර පහේ බලයක් ආකාරයෙන් ලියා දක්වන්න. හරිද? පිළිතුර පහේ බලයක් ආකාරයෙන් ලියා ගන්න. නැත්නම් මේක දෙන්න පුළුවන් දර්ශක ආකාරයට පත් කරන්න කියලා දෙන්නත් පුළුවන් මේ ප්‍රශ්නේ. එතකොට මොකද කරන්නේ? එකම දෙයක් කරන්නේ මේ හැම ගානකම මතක තියාගන්න අනිවාර්යයෙන්ම වම් පැත්තේ තියෙන්න ඕනේ. වම් පැත්තේ තියෙන්න ඕනේ අනිවාර්යෙන් ලඝු ගණක කතාව. නිකමට හරි මේක මාරු කරලා දුන්නොත් 3 මේ පැත්තට දාලා log 5 125 කියලා මෙහෙට දාලා තිබ්බොත් ඔයාලට පුරුදු විදියට වම් පැත්තට යව හරව ගන්න. අංක 1 වම් පැත්තට යා ඉන්නවා. පැහැදිලිද? දැන් අපිට පුළුවන් දරුවෝ මෙයාගේ පාදයේ විදියට එනවා. මේ පාදයේ විදියට එනවා කියලා කියන්නේ මේ log 5 125 කියන්නේ මේවා අපි අඳුර ගන්න ඕනේ පුතේ. මේ පාදය. මේකට අපි කියන්නේ කවුද? මේ ලඝු ගණකය. මේක පාදය, මේක ලඝු ගණකය, මේක පිළිතුර. එතකොට අපිට ගන්න පුළුවන් මේ දේවල් නෙමෙයි පාදයේ විදිහට ආවම මේ පහ බවට පත් වෙනවා මෙතන. ඒත් එක්කම මොකද වෙන්නේ මෙතනදී? මෙයාව අපිට ගන්න පුළුවන් දරුවෝ ඒත් එක්කම මේ දෙන්න දෙපැත්තට ගමන් කරනවා. මේ දෙන්න දෙපැත්තට ගමන් කරනවායි කියලා කියන්නේ තුනේ ඉලක්කම වෙනවා මෙයාගේ බලයක් විදිහට 125 යනවා පිළිතුර විදිහට. මෙතනින් ඉවරයි. හරිද? පහේ තුන්වෙනි බලය සමානයි 125. එතකොට බලන්න දැන් මේ ප්‍රශ්නෙම මේ පොඩ්ඩක් x දාලා ආවට පස්සේ ළමයි කලබල වෙනවා. මේ ප්‍රශ්නේ ආවත් ඔයගොල්ලෝ බලන්න ඕනේ විභාගයේදී මේ දීලා තියෙන ලඝු. එහෙනම් මේක අනිවාර්යයෙන්ම දර්ශක බවට පත් කිරීම තමයි මේක ඇතුළේ තියෙන සංගුණ රහස. එහෙනම් අපිට පුළුවන් මෙතනදී මොකක් බවට පත් කරන්නද? අර මම කියපු විදිහටම
දැන් මේක පේපරේ දෙන්නේ කොහොමද දන්නවද? මේ විදියට දීලා කියනවා විසඳන්න. නැත්නම් x අගය සොයන්න. පැහැදිලිද? එතකොට එකපාරට දර්ශන වලට එනවා කියන වචනයක් දාන්නේ නැහැ. ඔයාලා තේරුම් ගන්න ඕනේ. ලකුණේ දීලා තියෙන්නේ. අනිවාර්යෙන් දර්ශක කරනවා කියන එක තේරුම් ගන්න ඕනේ. පැහැදිලිද? දැන් මොකද කරන්නේ පුතේ? පාදයේ විදියට ගේනවා 3. අනිත් දෙන්න මොකද වෙන්නේ? දෙපැත්තට ගමන් කරන බලන්න කොච්චර ලේසිද කියලා. මෙතන 4 වෙලා එහා පැත්තේ x වෙනවා. දැන් මේ ප්‍රශ්නය දෙන විදියට තමයි මෙතනින් එහාට උත්තරේ යන්නේ. නිකමට හරිය ඒගොල්ලෝ මේක කිව්වොත් x අගය දර්ශක ආකාරයෙන් ලබා දෙන්න. නැත්නම් x අගය බලයක් ආකාරයෙන් ලබා දෙන්න. නැත්නම් පිළිතුර ධන දර්ශකයක් සහිතව කියන්නේ කිව්වොත් මේ ඇති. අගය සොයන්න කියලා තිබ්බොත් මේ මදි. කියන එක තේරෙනවද? මේ ගාන දීලා අගය සොයන්න කියලාත් එනවා සමහර වෙලාවට. එතකොට තව එක පියවරක් යන්න වෙනවා. මොකද්ද මේ 3 4 කියන්නේ 3 4 පාරක් ගුණ වෙලා තියෙන පුතේ. 3 4 පාරක් ගුණ වෙනවා කියන්නේ පිළිතුර කීයද? 81ක්. හරිද? ඒතර ඔයාලා මතක තියාගන්න මේක ඇතුලේ ඔයගොල්ලෝ ඉගෙන ගන්න මේ දර්ශක ලඝු පරිවර්තනයේදී මේ ගාන එන්න පුළුවන් විදි දෙක තුනක් තියෙනවා. ඒකට කලබල වෙන්න එපා. මොකක් ආවත් මෙන්න මේ පාදයට අරන් දෙන්න දෙපැත්තට දාන්න පුරුදු වෙන්න. ඊගාවෙකේ LG විතරයි තියෙන්නේ. එතකොට එතන අපි දැනගන්න ඕනේ තියරි එකක් තියෙනවා. මොකද්ද? LG කියලා කියන්නේ දරුවනේ ඕනම වෙලාවක අපිට ගන්න පුළුවන් log කියන්නේ LOG 10 කියන එක තමයි ඔක ඇතුලේ සැඟවිලා තියෙන්නේ. හරිද? එතකොට LG කියලා දුන්නොත් අපිට පුළුවන් එයාම දාගන්න කොහමද? LOG 10 කියලා අපිට මෙතන දාන්න පුළුවන්. මෙතන 100 කියලා දාන්න පුළුවන්. මෙතන 2 කියලා දාන්න පුළුවන්. එතකොට මෙයාවත් අපේ දර්ශකාකාරයට ගන්න නම් අපි මොකද කරන්නේ? බලා ගන්න දන්නේ පාදයේ විදියට ගන්නවා 10 දෙන්න දෙකකට දානවා 2 සමානයි. ඔන්න බලන්න පේපරේදී ගාන වෙන විදිය. පැහැදිලිද මේක තව පැත්තක් තියෙනවා ඉගෙන ගන්න. මේ එක පැත්තක් සම්පූර්ණ වෙලා ඉවරයි. ඉක්මනට ලියා ගන්න ගණන් තුනක් එක්ක. පුතේ කෑ ගන්න එපා. හරි. ඊගාම දෙවෙනි ආකාරය අපිට තියෙනවා. දෙවෙනි ආකාරය දැන් අපි කරේ දරුවෝ මේකෙදි පුතේ කෑ ගන්න එපා. ලඝු ගණක දර්ශක බවට පත් කිරීමනේ දැන් අපි කරේ. ඊගාව ආකාරය අපිට එනවා කොහොමද? දර්ශක ලඝු ගණක බවට පත් කිරීම. ලියා ගන්න මේක. දර්ශක ලඝු ගණක බවට පත් කිරීම. දර්ශක ලඝු ගණක බවට පත් කිරීම. ये बुद्धम विनाडी वेला බලනවා අපි. ඒක දරුවෝ මේ එහෙම නම් කියනවා මේ කෑ ගන්න බලන්න. මේ දර්ශක ලඝු ගණක බවට පත් කරද්දී පුතේ මේ විදියම තමයි. දැන් මෙතනදී ප්‍රශ්නේ දෙන විදිය ඔයගොල්ලෝ පොඩ්ඩක් ඔළුවට දාගන්න ඕනේ. එතකොට දැන් දර්ශක ලඝු ගණක බවට පත් කරද්දී යාලා ප්‍රශ්නේ දෙන්නේ දර්ශකයක් විදියට. බලන්න හොඳට විමසිල්ලෙන් බලන්න මේ ප්‍රශ්න දිහා. එයාලා දුන්නොත් දරුවෝ අනිවාර්යයෙන් මෙන්න මේ විදියට මේ ප්‍රශ්න දෙන්න පුළුවන් විදි දෙකක් වෙනවා ලියන්න. අනිත් එක අපි හිතමු දෙන්න පුළුවන් t සමානයි p වල m කියලා. හොඳට මතක තියාගන්න ඕනේ මේ කොහොම දුන්නත් අපි බලන්න ඕනේ. දර්ශකය කියන කෙනා ඉන්නේ වම් පැත්තේද කියන එක හැමතිස්සෙම බලන්න ඕනේ. මෙයා නම් වම් පැත්තේ ප්‍රශ්නයක් නැහැ. මෙතන ගැටලුවක් තියෙනවා වම් පැත්තට ලියා ගන්න ඕනේ. p වල m සමානයි t කියලා පළවෙනි පියවර ලියන්න. ඒ ලියාගත්තට පස්සේ අපිට පුළුවන් දරුවෝ දැන් මෙයාගේ පාදයේ විදියට එනවා. ඒ කියන්නේ මෙතන පාදයෙන් මේ යට ඉන්නේ. එයා එනවා දරුවෝ මේක ලඝු කරන්න ඕනේ. LOG වලට මෙතන A කියලා එනවා. හරිද? අර වගේමයි. පාදයේ විදියට අරගෙන අර වගේ මොකද කරන්නේ? දෙන්න දෙපැත්තට යනවා. මෙතනට y එනවා, මෙතනට x එනවා. හරිද? එතකොට මේක කියවන්නේ කොහොමද? log A වල y සමානයි x. නැත්නම් A පාදයට y හි ලඝු ගණකය x වේ. මේ දෙකම කියවන්න පුළුවන්. ආයි කියන්නම් log A වල y සමානයි x. නැත්නම් ලඝු A පාදයට y හි ලඝු ගණකය x වේ. ඒවා නම් කතා කරන්නේ නෙමෙයි. ඔයාලට මෙයාව මේ විදිහට පරිවර්තනය කරගන්න පුළුවන් නම් මේ ප්‍රමාණ y.
ඊට පස්සේ මෙතනත් අපිට පුළුවන් අර විදිහටම ලොක් වලට දාලා මොකද ලොක් කියලා දාන්න මෙයා ලඝු ගණක කරන්න ඕනේනේ. ඒ නිසා පාදයේ විදිහට එනවා පුතේ මෙයාට P දෙන්න දෙපැත්තට යනවා මෙතන P එහා පැත්තේ එනවා. ලස්සනට ලියන්න. ලඝු දර්ශක ඉවරයි. ඔයාලා පුරුදු වෙන්නත් එක ගන්න 2021 වගේ අවුරුද්දක එක ගානක් කරනවා. 2021 ගානක් ගන්න. පුතේ 2020 විතරනේ ගානක් හම්බුනොත්. තව තියෙන අවුරුදු වල ඉන්නේ හොයා ගන්න. ඒකේ කොහොමද තියෙන්නේ ඒගොල්ලෝ දීලා ප්‍රශ්න කොහොමද දීලා තියෙන්නේ? ලොක් එලිම දීලා තියෙන්නේ ලඝු ගණක ආකාරය. log a වල b සමානයි c කියලා දීලා අපිට මේක දර්ශකතාව මොකද වෙන්නේ පාදයේ දෙනවා a එන්න දෙපැත්ත යනවා මෙතන c මෙතන b බලන්න දරුවෝ හරියට දැනගත්තට පස්සේ ආයේ පොතේවත් ප්‍රශ්න ගැටලු නැහැ කෙලින්ම දෙවෙනි පිළිතුරට උත්තරේ දාලා එන්නයි කියන ප්‍රශ්නේ. පැහැදිලිද? සම්නිකර්ෂණය කරන අවස්ථාව ලැබෙනවා. සම්නිකර්ෂණය ලියාගන්න මාතෘකාව. 4 නේද මේ අපි දැන් මේ කරන්නේ. ලියාගන්න සම්නිකර්ෂණය.